Mali Vlog. අද අපි කතා කරන්නේ ඇමරිකාවේ ඉන්දියානාවල සිදුවෙච්ච ඇත්තම මර්ඩර් එකක්. මේක එයාලා නම් කරන්නේ රෝඩ් බියර් ලෝට් එකක් ඇතුලේ සිදුවෙච්ච මරණය කියලා. හිතන්න ඔයා ආදරෙන් හදපු බීම එක බීපු පුද්ගලයා විනාඩි 5කින් මැරෙනවා නම් ඉතින් මේක ෆිල්ම් එකක් නෙවෙයි ඇමරිකාවේ ඉන්දියානාවල සිදුවෙච්ච ඇත්තම සිදුවීමක්. එහෙනම් එන්න අපි කතාවට යමු. හරෝල්ඩ් ඇලන් කියන්නේ වයස අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙක්. එයාගේ බිරිඳ මාෂා ඇලන්. දුව ආශ්ලි ජෝන්ස්. පිටින් පෙනෙද්දී සාමාන්‍ය පවුලක් වගේ පෙනුනට ඇතුලෙන් තිබුණේ අපායක්. පවුල ඇතුලේ සිදුවෙච්ච පුංචි ප්‍රශ්න නිසා මාෂායි ආශ්ලි හරෝල්ඩ්ව මරන්න ප්ලෑන් කරනවා. මුලින්ම කෑම බීම වලට වසවිස ආදිය එකතු කරන්න මෙයාලා උත්සාහ කරනවා. බ්‍රවුනිස් වලට, කුකීස් වලට, බීම වර්ග වලට මෙයාලා එක කෑම ಜಾති වලට විස වර්ග එකතු කරන්න පුරුදු වෙනවා. නමුත් මොහු මරණයට පත්වන්නේ නැහැ. අසනීප තත්ත්වයන් වලට පත් වෙනවා. අන්තිමට එයාලා ගේනවා එතිනීල් ග්ලයිකෝල්. මේක කාර් වල ඇන්ටිෆ්‍රීස් වල තියෙන විසක්. අටක් නැති වුණත් මේකේ පැණි රස ගතියක් තියෙනවා. එදා 2022 දෙසැම්බර් 19 වෙනිදා මාෂා හරෝල්ඩ්ට හදලා දෙනවා රූට් බියර් ෆ්ලෝට් එකක්. ඒකෙ තිබ්බේ ආතරේ විතරක් නෙවෙයි හරෝල්ඩ්ගේ මරණය. ඉතින් මේක බිව්වට පස්සේ හරෝල්ඩ් මරණයට පත් වෙනවා. හැමෝම හිතන්නේ මේක සාමාන්‍ය මරණයක් කියලා. ඔය විදිහට කාලය ගෙවිලා 2023 ඔක්තෝබර් මාසේ මාෂාගේ ගෙදරට හොරු කඩා පනිනවා. මේකත් එක්ක එහි විමර්ශන වලට පැමිණි පොලිස් නිලධාරීන් මාෂාගේ ෆෝන් එක චෙක් කරනවා. පොලිස් නිලධාරීන්ට මාෂාගේ ෆෝන් එකේ තිබිලා දහස් ගාණක් ටෙක්ස්ට්ස් හම්බ වෙනවා. ඌ මරන්න ඕනේ. එකපාරක් බැරි වුණා. මේ විදිහට සියල්ල අනාවරණය වෙන්න පටන් ගන්නවා. පොලිසිය මාෂාව අත්අඩංගුවට ගන්නකොට මාෂා කියන්නේම මම මේකට සම්බන්ධ නැහැ. මම මේ කිසි දෙයක් දන්නේ නැහැ කියලා. ඒත් පැය කිහිපයකට පස්සේ කාටවත්ම හිතා ගන්න බැරි විදිහට මාෂා ඇලන් සීති විනාශ ගන්නවා. මේකත් එක්ක ඉතුරු වෙලා ඉන්නේ දුව ආශ්ලි ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. 2025 අගෝස්තු 7 වෙනිදා වසර 50ක සිරදඬුවමක් ඇයට අධිකරණය විසින් නියම කරනවා. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි ඇයි මේක කළේ කියන එක. ඉතින් ඒකට හේතුව තමයි පුංචි පවුල් ආරවුල් ඇති උනේත් සල්ලි වලට තියෙන ලෝභකම නිසා. ඉතින් සල්ලි වලට තියෙන කෑදරකම නිසා මාෂා ඇලන් තමාගේ ස්වාමියා මරණයට පත් කරනවා. මේ සිදුවීමත් එක්ක ඇමරිකාවේ ඉන්දියානාවල මිනිස්සු රෝඩ් බියර් ෆ්ලෝට් බොන්න අදටත් හරිම බයයි. ඉතින් හැමෝම හොඳයි කියලා හිතුවට